කන්නේ නැතුව කොකිස් කන්න බලන්න. හොඳ වැඩේ. කොකිස් ගන්න. එකයි යාලා යන්න. වැඩ දෙන්නේ කොහොමද? තරම කැඩුණොත්ද? අරම වැටුණා සල්ලි කට් කරන්න කිව්වේ. නෑ දිගටම කරගෙන යන්න. නෑ උලන්නේ ඕකත් එයි අර දිනුනේ සරමඩ වෙච්ච දේ. කොකිස් කන්න ගිහින් කොකිස් කන්න ගිහින් දෙවුනකගේ සරමට වෙච්ච දේ. ඈ? සරම කැඩිච්ච දෙවුන. නැත්තම් හොඳ එකක් තියෙනවා. අයියෝ. නෑ මේ හොඳ වෙලාවට. එක දෙයයි තියෙන්නේ ඔකට. මෙයා උසයිනේ. මෙහෙම කරගත්ත නේද? හර උඩ. එයා කියනවා. ඔයාට මේ පාත් වෙලා මෙයාව කරට ගන්න කියලා කියන. ඉවරයි යන්නේ. අනේ හිමනම් කරන්න. හරි. දැන් මෙහෙම කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ නේ. ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි යන්න හදන්නේ අපේ පළවෙනි ගේම් එකට. දන්නවද මේකේ නම? නෑනේ. ඔයා කියන්න. කොකිස් පොරය. කුකිස් පොර. කෝකිස් නෙමෙයි කොකිස් පොරය. හරි. මේකෙදි කරන්නේ මේ කරන හැටිත් කියන්නම්. මේකෙදි කරන්නේ බැඳලා නැති දෙන්නෙක්ව බඳිනවා. ඉන්නේ බැඳලා නැති දෙන්නෙක්ව බඳිනවා. ඒ දිනට තමයි කොකිස් කන්න තියෙන්නේ. හරිද? බඳිනවා බඳ බතල නැති අය නෑ මෙතන. නෑ නෑ හරි හරි. අපි දෙන්නෙක් පොඩි පටියකින් වගේ දෙයකින් ගැට ගහනවා. ඊට පස්සේ දෙන්නට තියෙන්නේ හොඳට ඇදිලා ඔයගොල්ලන්ට ආසන්නම තියෙන කොකිස් එකෙන් කොහොම හරි ඉක්මන් වෙලා කොකිස් එකක් අරගෙන කන කෙනා දිනු. හරිද? ගේම් එක කරගෙන යද්දි පැහැදිලි වෙයි. ඉතින් අපිට විනිශ්චයෙන් සහභාගී වෙනවා දමිත්‍රි සහ කේසර. මොකද මේ තරගෙට මටත් සහභාගී වෙනවා. ඒ නිසා ඉතින් ඒකනේ දවල්ට රොකා හිටියේ. අර දවල්ට රොකා හිටියේ. කොකිස් කොකිස් කන්න කන්න බැරි නිසා. ඒක තමයි. වට හිටියා. මමත් සහභාගී වෙන නිසා ඉතින් ඔන්න විනිශ්චය මණ්ඩලයෙන් අපිට සහයෝගය දක්වනවා දමිත්‍රි සහ කේසර. මම හිතනවා අපක්ෂපාතී විනිශ්චයක් අපිට ලබා දෙයි කියලා. ඉතින් එකතු වෙලා ඉන්න මේ අපේ පළවෙනි ගේම් එක කොකිස් පොරය. මෙහෙමදා යන්න වෙන්නේ. ලිස්සයි ඈ බලන්න. සරම කැඩීමේ සම්භාවිතය සෑහෙන කියලා. අයියෝ මගේ හස්බන්ඩ් බැඳගෙන ඉන්නේ. ඔයනේ බැඳුවේ. නෑ අර කැදළු ගියපු ටිකත් එක්කනේ. අර කැදළු ගියපු ටිකත් එක්ක වැඳගෙන අරන් ඉන්න. ඔව්. බැඳුව බලෙන්. කමන්නේ ඔය දෙන්න සතුටින් ඉන්නකෝ. තහනල්ලන්. සතුටින් ඉන්නකෝ. අපි කරමු ඒකටක් ගාලා. මොනා කරන්න කියලා? මොනා කරන්නේ? පොල් කඩලා මාට්. පොල් කඩලා මාට්. පොල් කඩලා මාට්. මම 60යි 62යි. නැහැ මම 60 ගාන 60යි තමයි. මගේ අර වයසට පොඩ්ඩක් අනුකම්පා. මේවත් අරන් කරන්නේ නෑ හරියද ඉංග. අයියගේ උස බල තියෙනවා. පොට්ට පොරලේ මං කියලා වැටෙනවා. නවින් නෑ උස. ගාන්න කලින් හරි අපි පටන් ගමු ගේම් එක. ඔන්න 3 2 1. ගත්තා. කවුරුටයි? තව ටිකයි අත දික් කරන්නකෝ. අත දික් කරන්න. අත බලන්න. ගත්තා. නෑ. ගත්ත කියන. ගන්න තව ටිකයි. ඌරවදානේ තිබ්බේ සරමට. කවුරුහරි දින්න නෙච්චල එන්න. සහභාගීත්වය වැදගත්. සාබරයි. සරම ගැලවිලා තියෙනවා. අම්මෝ. ඉතින් මට නම් බෑවොක් කරන්න. අනේ අපි ගෑල්ලමෙන් දෙන්නේ කතා. අක්කේ. ඔයා සීරියස් කියන්නේ. මට ඔයාගේ කලිසම දෙන්න බැරිද? මට සාරියක් දෙන්න. මම සාරිය දෙන්න ආවමට කලිසම දෙන්න මම වැඩේ කරා. ඇයි අපි කොකිස් කෑවම අවුල්ද? අපි කවුද? ඔයා කාපුවක තියෙන. ඒ කවුද අපි ඒක? මටත් කෑල්ලක් දෙන්න රහදු බලන්න. නෑ. කැල්ල කරලා මේ පැත්ත විතරයි කෑවේ. උත්තේජනය කරන කොකිස් කෑල්ලක්ද? නෑ ඒව දෙන්න හොඳ නෑ. ඒව පස්ස තමයි යන්න ඕනද? රහ දැන්නෝ වැඩන්නේ. බල්ලන්ට දාලා දිලි ඔක. හරි හිටහන්. ඇක්ෂන් කිව්වා මම එන්න. අනේ මට බයයි. හරි අපි දැන් බලමු මේ දෙන්නගෙන් කවුද දිනන්නේ කියලා. ඔන්න 3 2 1. හෂිනි. හරි. හෂිනි. දෙන්නම ගත්තා. හෂිනි ගත්තා. අදිරි ගත්තාද? ඔව්. හෂිනි ගත්තා මං කෑවා. හිටම් මේ ගන්න. කනවල තනියම. මේක ගලවන්න අපි දෙන්න මෙමින්න. ඒගොල්ලෝ ලං කරන්නේ මේක. ලං කරනවා. එහෙම කියමුද? පවුල්.
ඒක මොකක්ද උනේ? අපි දෙන්න වැඩි ඇද්දද මමද අත්තනේ. ඒ ඔයගොල්ලන්ගේ ලේස්ට් එකේ තිබ්බ නැත්තම් බලවගත්තොත් මේ දැන් අපි දෙන්නගෙන් කවුද හරියටම දින්නේ? නවීන් අයියගෙනුයි දෙවුනකගෙනුයි නවීන් අයිය දෙන්නා. ඔය දෙන්නගෙන් හෂිනි දෙන්නා. ඉතින් එතකොට පවුල් දෙකම දිනුම් නේද? පවුල් දෙකටම තෑගි තියෙනවා. කොකිස් දෙනවා. මම ඒක කොහොමද තෑගි දෙනවා කොකිස් පරාදුණු දුකට. හංසිනක්ගේ පොඩි පැටියක් තියෙනවා කියලා නේද? හංසිනක්ගේ පොඩි හරි පැටිය බලන්න පොඩි හිමයි. මෙන්න මෙච්චරක් විතර. කෙලවෙන්නවා. පොඩි කිව්වට පොඩිම පොඩි නේ. නැහැ. ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නේ නැද්ද?